කරන මේ ඉන්න ගෑනු සතා මේ ඉන්න පිරිමි සතා කියලා එහෙම නමුත් කරන මූ ගෑනු සතා වෙන්න ඇති නේද? හරි. හරිද? මේ ගෑනු සතා මේ පිරිමි සතා හරිද? හරි මේ පිරිමි සතා ගෑනු සතා පස්සෙන් ඉරවනවා මේ හරි ඔය තව පිරිමි සතා හරිද? කියලා කල්පනා කරනවා. බලද්දි කඩේ එකා දීලා තියෙන්නේ එක්ක පිරිමි සත්තුම දෙන්නේ. අර ඔයාලා ප්ලේ හිටියන ගප්පියෙම ඉන්න පොඩි මාළු ඉන්නේ. උන්ගෙන් නම් දෙනවා ජෝඩුව හරියට. හරිද? මොකද උන්ගේ හොයන්නත් පුළුවන්. මොකද උන් හැමතිස්සෙම ඉතින් උන්ගේ වැඩේම පැටව ගහන එක තමයි. උන් එච්චර ගණනුත් නැහැ. දැන් ප්ලේ ටික අපි වගේ හැමතිස්සෙම ටැංකිය ඇතුලේ අනිවාර්යෙන් එකේ බඩ පුම්බගෙන ඉන්නේ අනිවාර්යෙන්. එහෙනම් හැමතිස්සෙම පැටව ගහන ලෑස්ති පිටින් ඉන්නේ හරිද? එහෙනම් උන්ගේ වැඩේම කනවා පැටව දානවා එහෙම තමයි. අතියක් ගණන් වැඩි මාළුන්ගෙම එහෙම දෙන්නේ නැහැ. මොකද්ද වචන ඉක්මනට කියන්නේ? දුසිම කියලා කියනවා. 12 කියන එකට දුසිම කියලා කියනවා. සරලයිනේ. දවාල කඩේට ගිහිල්ලා මාළු දෙන්නෙක් ගන්න යනවා. මාළු දෙන්නෙක් ගන්න මොකක් කියලා තියන්නේ? ඔය පෙට් ෂොප් තියෙන එකට ගිහලා මාළු දෙන්නෙක් ඉල්ලනවා. මොකද කරන්නේ? මාළු මොකක් කියලා දිල්ලන්නේ? ජෝඩුවක් කියලා දින්නන්නේ. මාළු දුසිමක් කියන්නේ දෙන්නෙට දුසිමක් 12ක් හම්බෙන්නේ. මාළු ජෝඩුවක් දෙන්න කියලා කියන්නේ. ඉතින් මාළු දෙන්න අරන් එනවා. හරිද? අරන් ඇවිල්ලා අම්මර සිරිසුපිරි මාළු දෙන්න කියලා අරන් ඇවිල්ලා ටැංකියක් දාලා බලන් ඉන්නවා පැටව ගහනකම්. හරිද? කල්පනා කරනවා මේ ඉන්නේ ගෑනු සතා මේ ඉන්නේ පිරිමි සතා කියලා එහෙම නමුත් කරන මූ ගෑනු සතා වෙන්න ඇති නේද? හරි. හරිද? මේ ගෑනු සතා මේ පිරිමි සතා හරිද? හරි මේ පිරිමි සතා ගෑනු සතා පස්සෙන් ඉරවනවා මේ හරි ඔය තව පිරිමි සතා හරිද? කියලා කල්පනා කරනවා. බලද්දි කඩේ එකා දීලා තියෙන්නේ එක්ක පිරිමි සත්තුම දෙන්නේ. නැත්තම් ගෑනු සත්තුම දෙන්නේ දීලා තියෙන්නේ. ඇයි ඒ? කඩේ කාට පාඩුයිම වැඩි? නැත්නම් ගෑනු සත්තුම දෙන්නේ දැන් ඔය සාමාන්‍ය පෙට් ෂොප් වල ගොඩක් වෙලාවට අර පොඩි වුන් නම් අර ඔය අර ප්ලේ හිටිය අර ගප්පියෙම ඉන්න අර පොඩි මාළු ඉන්නේ. උන්ගෙන් නම් දෙනවා ජෝඩුව හරියට. හරිද? මොකද උන්ගේ හොයන්නත් පුළුවන්. මොකද උන් හැමතිස්සෙම ඉතින් උන්ගේ වැඩේම පැටව ගහන එක තමයි. උන් එච්චර ගණනුත් නැහැ. දැන් ප්ලේ ටික අපි වගේ හැමතිස්සෙම ටැංකිය ඇතුලේ අනිවාර්යෙන් එකේ බඩ පුම්බගෙන ඉන්නේ අනිවාර්යෙන්. එහෙනම් හැමතිස්සෙම පැටව ගහන ලෑස්ති පිටින් ඉන්නේ හරිද? එහෙනම් උන්ගේ වැඩේම කනවා පැටව දානවා එහෙම තමයි. අතියක් ගණන් වැඩි මාළුන්ගෙම එහෙම දෙන්නේ නැහැ. කාෆ්ලාගේම ගත්තොත් එහෙම ගෑනු සත්තු පිරිමි සත්තු දෙන්නේ නැහැ ජෝඩු. දෙන්නේ පිරිමි සත්තුම දෙන්නේ තමයි. ඉතින් දන්නේ නැහැ. ඉතින් කට්ටිය බලන් ඉන්න පැටව ගහනවා. ඉතින් අමාරුයිනේ එහෙම දැන් පිරිමි සත්තුම දෙන්නේ අරන් ඉන්න. දැන් මම පැටව ගහනවා බලන් ඉන්න. වෙන්න ජෝඩුවක් කියලා කල්පනාත් කරනවා. මේ මියා ගෑනු සතා වෙන්න දෙන්නේ කියලා බලනවා. හරිද? මේ මියාගේ ලපයක් වගේ දෙනවා. මොකද දැන් හොයන්නත් බෑනේ. ඉතින් දැන් කාෆ්ලා දෙන්නේ දෙනවා. හොයන්න බෑ. ඉතින් මොකද මේ දැන් පූස දෙන්නෙක් වගේ දුන්නොත් නම් හොයාගත්ත හැකි ගෑනුද පිරිමිද කියලා. හරිද? නේ බලු පැටව දෙන්නේ දුන්නොත් ටික වෙලාවකින් හොයාගත්ත හැකි. හරිද? පොඩ්ඩක් බැලුවා හොයාගත්ත. හරිද? ආහාර මෙන්න මෙහෙමයි කියලා. දැන් මාළු දෙන්නෙක් එහෙම හොයන්න අමාරුයි නේද? කොහෙන් කියලා හොයන්නද? එතකොට දැන් හරි ජෝඩුවක් අරන් එනවා. ජෝඩුවක්ම දෙකක් නේ හම්බෙන්නේ. අය ජෝඩුවක් දෙන්න ගම 12ක් දෙන්නේ නැහනේ. ජෝඩුවක් දෙන්න ගම 12ක් දෙන්නේ නැහැ. ජෝඩුවක්ම දෙන්නයි හම්බෙන්නේ. ආගන්නකෝ. කඩේට ගිහලා සපත්තු දෙකක් ගන්න යනවා. කඩේට ගිහලා සපත්තු ගන්න යනවා කියන්නේ මොකද්ද සාමාන්‍ය? සපත්තු ජෝඩුවක් දෙන්න කියලා කියන්නේ. සපත්තු ජෝඩුවක් දෙන්න කියලා. හරිද? ඊට පස්සේ තව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ස්පෝර්ට් එකක් ගන්නකෝ. ලකුණු 100ක් ගහනවා ක්‍රිකට්. ක්‍රිකට් වල ලකුණු 100ක් ගහනවා. හරිද? අපේ උන්නම් සාමාන්‍ය වෙන්නේ නැති වැඩක් ඒක. හරිද? කලාතුරකින් වෙන වැඩක්. සාමාන්‍ය මොකක් ටීම් එක ප්ලේ කරේ ලකුණු 100ක් ගහනවා. ලකුණු 100ක් ගහුවා මේකට කියන්නේ 100ක් ගහුවා කියලා කියන්නේ නැහැ. මොකද්ද කියන්නේ? සෙන්චරියක් දැම්ම නැත්නම් ශතකයක් දැම්ම කියලා කියන්නේ. ඒ 100 කියන එකට ශතකය කියන එක පාවිච්චි කරනවා. දැන් ඒක මාළුන්ට ගැලපෙන්නේ නැහැනේ. පෙට් ෂොප් එකට ගිහලා මාළු ශතකයක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැනේ කවුරුත්. තේරෙනවද කියන්නේ නේ? පෙට් ෂොප් මාළු ශතකයක් දෙන්න කියලා කියනවා. සපත්තු ශතකයක් දෙන්න කියලා කියනවා. එහෙම කියන්නේ නැහැනේ. හරිද? බෑන් තේරෙනවද ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ පාවිච්චි කරන තැන අනුවත් ඒක වෙනස් වෙනවා. හැමතැනම පාවිච්චි කරන්නත් බෑ. ආගින්ද. දැන් තව තියෙනවනේ අර අවුරුදු වලට තියෙනවනේ එක එක නම් තියෙනව නේද? 25යි නම් මොකද්ද මට මතක නෑ වැඩි. හරිද? 25යි නම් මොකද්ද ජුබිලියක් කියනවා. 50යි නම් ආයෙ ජුබිලියක් කියනවා. මොකද්ද විවික්කමක් කියනවා නේද? අර එක එක අවුරුදු වලට. නැද්ද? කියනවා මම අහලා දෙනවා. ඒ කියන්නේ අර ඇනිවර්සරි සෙලිබ්‍රේට් කරනවා එහෙම. ඒ කියන්නේ කසාද බැදලා ඇනිවර්සරි සෙලිබ්‍රේට් කරන්නේ 25යි නම් මොකද්ද මොන ජුබිලියක්ද කියනවා. 50යි නම් තව මොකද්ද ජුබිලියක් කියනවා. 40ටත් මොකක්ද එකක් කියනවා. එතකොට 60ටත් කියනවා. මොකක්ද ජුබිලියක් කියනවා. 100ට කියන්නේ නැහැ බං. ඉතින් කසාද බැඳලා 100ක් ඉන්න බෑනේ. එහෙනම් අවුරුදු දෙකකින් විතර බඳින්න ඕනේ. හරිද? ඒ 100 120 ගණන් ජීවත් වෙන්නේ නැහනේ. හරිද? ඒක සාමාන්‍යයෙන් මේ 75ට 60ට එහෙම මොනවද ජුබිලි වගේක් කියනවා. ඒතර ඒක කියන්නේ ඒවත් නේ කියන්නේ. නැත්තම් ওই මොනවා හරි ආයතන වල අර අවුරුදු ගාන මෙත් එස්ටැබ්ලිෂ් කරලා මෙච්චර කාලයක් ගියා. මේ මොකද 25 වෙනි අවුරුද්ද එහෙම කියනත් ඒ අර ජුබිලි කතාව පාවිච්චි කරනවා. දැන් ඕක මාළුන්ට පාවිච්චි කරන්න බෑනේ. මාළු රිදී ජුබිලියක් දෙන්න. එහෙම කියන්නේ නෑනේ. නේද? ඒ කියන්නේ දැන් ක්‍රිකට් වලට ඒක පාවිච්චි කරන්න බෑනේ. 50ක් ගැහුවට පස්සේ මොකද්ද මේ රන් ජුබිලියක් ගැහුවා එහෙම කියන්නේ නෑනේ. තේරෙනවද? ඒ කියන්නේ අර අපි දැන් අර එක එක තැන් වලට හදන් තියෙනවා වචන එක එක තැන් වලට ඉලක්කම් වෙනකොට වචන හදාගෙන තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ගැලපෙන්නේ ඒ තැන් වලට විතරයි.